කොළඹ සිරිමාවු බණ්ඩාරනායක විද්‍යාලය කියන්නේ ගෑනු දරුවෝ 3000ක් ඉන්න මගේ ගුරු මණ්ඩලය 170ක් විතර ඉන්න තැනක්. ඊට අමතරව අනත් දෙන කාර්ය මණ්ඩලයත් 35 දෙනෙක් 40ක් අතර ඉන්නවා. ඉතින් එතකොට පාසලේ විදුහල්පතිනිය කියන්නේ දරුවන්ගේ විදුහල්පතිනිය විතරක් නෙවෙයි. අපි හිතන්නට ඕනේ මේ දරුවන්ගේ ජීවිතය පාසල ඇතුලේ සතුටින් තියන්න ගුරුවරු අනත් දෙන කාර්ය මණ්ඩලය අර මං කිව්ව කණ්ඩායම අපිට අතු ගාලා උදව් කරන අය ඔක්කොම මේ ඔක්කොමටම නායකයා තමයි විදුහල්පතිනිය කියන්නේ. ඉතින් ඒ නිසා මම පාසල ඇතුලේ හැම විටම මගේ ඉන්න නියෝජ්‍ය විදුහල්පතිනියගේ ඉඳලා මගේ වොෂ්රූම් එක හොදන කෙනා දක්වා මා වෙත ළඟා වෙන්න මාර්ගයක් හදලා තියෙනවා අවශ්‍යතාවයකදී. මොකද කොහෙදී හරි ප්‍රශ්නයක් හිර වුණොත් ඒක නතර වෙන්නේ නැහැ නිසා. මොකද මගේ ළඟට එනවා. ඒතර එන්න බැරි වුණොත් මම ගොඩක් එක තැනක තියලා තියෙනවා letters to the principal කියලා box එකක්. ඒ box එකට ලියුමක් ලියලා දාන්න කියලා තියෙනවා. අටුම ගානේ සතියකට සැරයක් මම මේ letter box එකේ ලියුම් ටික අරන් තනියම බලනවා. මට සහකාර කෙනෙක් ගන්න නෑ මම මේ ලියුම් බලන්න. ඒකට හේතුව පාසල ඇතුලේ ප්‍රජාව මට මේ ලියුම් ලියන්නේ මටමයි. මමයි කියවන්න ඕනේ. එතකොට මගේ ඇහෙන් තමයි මම ඒක දකින්නට ඕනේ. මගේ ළඟ ඉන්න සහකාරගේ ඇහෙන් ඒක දැක්කොත් ඒක වැරදි වෙන්න පුළුවන්. ඒ නිසා පාසල ඇතුලේ මම ඔය වගේ විවිධ උපක්‍රම යොදා ගන්නවා. ඒ විතරක් නෙමෙයි මම උදේට මගේ දූලා එක පන්තියක් බැගින් දවසකට එක පන්තියක් අරගෙන බුදුමැදුර ළඟ උදේ ආගම සිහි කරන්නේ මාත් එක්ක. ඒක සුවිශේෂී එකක් පාසලේ. උදේ ඒ පන්තියේ දරුවෝ බලාගෙන ඉන්නවා අද මැඩම් එක්ක බෝධි පූජාව තියෙන දවස කියලා. ඉතින් බෝධි පූජාව අපි තියලා ඉවර වෙලා දරුවෝ ටික පැදුරවල වාඩි වෙනවා. මම චූටි පුටුවක වාඩි වෙලා මම මේ දූලට කියලා දෙනවා පුතේ අද පළවෙනි පීරියඩ් එක ඇකඩමික් කටයුතු නෙවෙයි අපි ඇකඩමික් ජීවිතේ කොච්චර ඇචීව් කරත් අපිට සමහරවිට සතුටින් ජීවත් වෙන්න බැරි වෙනවා. ඒ නිසා සතුටින් ජීවත් වෙන්න පුළුවන් දේවල් ටිකක් දැන් මම කියලා දෙනවා කියලා. ඉතින් ඒ නිසා කොහොමද අම්මට තාත්තට ආදරය කරන්නේ? ඇත්ත කියන දරුවෙක් වෙන හැටි, පන්සිල් පද පහ රැකලා ගෑනු ළමයෙක් ජීවත් වෙන හැටි විශේෂයෙන් මන් දුරට කියලා දෙනවා. පතිවෘත්තාව රකින්න දුවේකට ජීවිතේ කල නොහැක්කක් නෑ කියලා. මොකද ගොඩාක් ප්‍රශ්නවල මුල ගෑනු දරුවන් අතින් සිද්ධ වෙන ඒ වැරද්ද. ඉතින් ඒ නිසා මන් දුලට කියන්නේ පුතේ අපිට අපේ තියෙන දේවල් පාලනය කරගන්න අපිට පුළුවන් වෙන්නට ඕනේ. අපේ සිතිවිලි අපි කරන කියන දේවල් බුද්ධියෙන් හදවතින් දෙකම එකතු කරගෙන ලස්සනට පාලනය කරගන්න පුළුවන් වෙන්නට ඕනේ. ඉතින් මම මේ වෙලාවට ලස්සන චරිත බුද්ධ චරිතේ මම කියනවා විසාකා උපාසිකාව පුතේ ලස්සන පෞල් ජීවිතයක් ගෙවුවා. ලස්සනට ඇඳා මේල පළඳනාවත් පළඳගෙන හරි ලස්සනට බුදුහාමුදුරුවෝ දකින්න ගියා. එතකොට ලස්සනට අඳිනවා කියන්නේ අපිට ධර්ම මාර්ගය යන්න බාධාවක් නෙවෙයි. මම ඒක කියලා දෙනවා. ඉතින් ඔය විදිහට උදේට ඔය සාකච්ඡාව යනවා. ඊට පස්සේ මම දවසක් කිව්වා ඔය චූටි ඇස් දෙකෙන් ඔබ දන්නවද කවුරු හරි අම්මට තාත්තට රවල එහෙම තියෙනවද කියලා අත උස්සන්න කියලා. දරුවෝ ටික එකපාරටම බිම බලා ගත්තා. ඒ කියන්නේ බැරි වෙලා හරි රවල තියෙනවා කියන එකයි මට ඊට පස්සේ මං කිව්වා පුතේ දැන් බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා එහෙම චූටි කාලේ වෙන වැරදි අපිට සමා කරගන්න පුළුවන්. ඒ නිසා අද දැන් මේ බුදුහාමුදුරුවෝ ළඟට හිතලා යන්න ආයේ කවදාවත් අම්මට තාත්තට සැරෙන් බලන්නේ නැහැ. පුතාලව අඳගොළු බිහිරි පාසලකට අරගෙන ගියොත් පෙර භවවල ඇස් දෙක වැරදියට පාවිච්චි කරපු අය, කට වැරදියට පාවිච්චි කරපු අය, කන වැරදියට පාවිච්චි කරපු අයට හම්බෙච්ච ප්‍රතිඵල තියෙනවා. ලස්සන දූලා පුතාලා ඉන්නවා මේ ලෝකේ මොන වගේද කියලා දකින්න ආසාවෙන්. අම්මව බදාගෙන අහනවා අම්මේ ඔයා මොන වගේද කියලා. නමුත් මගේ දූලට අම්මව පේනවා. ලස්සනට ඇහෙනවා. කතා කරන්න
වචන තියෙනවා, හඬ තියෙනවා. ඉතින් පුතේ ওই ඉන්ද්‍රියන් තුන අපිට හරියට සංවර කරගන්න ඉස්කෝලේදී ඉගෙන ගත්තොත් ජීවිතේ සතුටින් ඉන්න පුළුවන් කියලා. ඉතින් මට හිතෙනවා මේ උදේවරුේ මං ගෙනියන වැඩපිළිවෙල හරිම ඵලදායකයි. එක විනාඩි 20ක් 25ක් පළවෙනි පාලච්ඡේදය වාරයකට එක පන්තියකට ඔය අවස්ථාව හම්බ වෙනවා. ඊට පස්සේ මම ඉතින් පාසල ඇතුලේ ඇවිදිනවා. හම්බ වෙන අය සමහර වෙලාවට මම කාර්යාලයට මෙන්න කියලා නැහැ. රාජකාරීමේ කටයුත්තක් නම් මගදී හම්බ වුණොත් අතු ගන්න ළමෙක් හරි ප්‍රශ්නයක් කිව්වොත් මම අහුම්කම් දෙනවා. ඊට පස්සේ තමයි මම කාර්යාලයට ගිහිල්ලා කටයුතු ආරම්භ කරන්නේ. මොනවා හරි අත්සන් කරන්න තියෙනවා නම්. ඊට පස්සේ මම වැඩි හරියක් පාසලේ ගත කරන්නේ එළියේ. මොකද දරුවෝ ටික සහ ගුරුවරු මොකද කරන්නේ කියලා අපිට පේන්නේ එතකොට. ඉතින් ඒ වගේම පාසල ඇතුලේ අපි හිතමු විනය ප්‍රශ්නයක් මොනවා හරි ගුරුවරුන්ගේ ගැටලුවක් ආවොත් මම කොයිම වෙලාවකවත් කලබල වෙලා එතන විසඳන්නේ නැහැ. ඉතින් ඔය වගේ බොහෝ ඇත්තටම කතා කරන්න ගියොත් ගොඩාක් දේවල් තියෙනවා. නායකයෙක් හැටියට අපි කරන්න ඕන දේවල් මොනවද? ඕනම ආයතනයක් ලස්සනට අරයි යන්න කියලා. ඉතින් ඔය විදිහට තමයි සිරිමාව බණ්ඩාරනායක විද්‍යාලය ඇතුළත මේක යන්නේ. හැබැයි මම ඇකඩමික් පැත්ත වගේම දරුවන්ගේ ජීවිතේ සමාජ කුසලතා ඒ වගේම සිතීමේ කුසලතා කියන ඒවා දියුණු කරන්න පුළුවන් හැම දෙයක්ම කරනවා. දැන් හෙට තියෙනවා දරුවන්ගේ භක්ති ගීත. උදේ 8 ඉඳන් 10 මාරට භක්ති ගීත 18ක් එක ග්‍රේඩ් එකකට එක ගානේ. භක්ති ගීත 18ක් එක ග්‍රේඩ් එකකට එක ගානේ භක්ති ගීත කියනවා. 10 මාර පස්සේ පීරියඩ් 4 උගන්වනවා. හැබැයි අර භක්ති ගීත 18 මුළු ඉස්කෝලේටම ඇහෙන්න මාධ්‍ය ඒකකේ ලෑස්ති කරලා තියෙනවා. මොකද හෝල් එකේ ඉඳ ගන්න පුළුවන් 350යි. ඉස්කෝලේ ඉන්නවනේ 3800ක්. එතකොට 3800ම පන්ති බාර ගුරුවරයාත් එක්ක පන්තියේ වාඩි වෙලා මං හිතන්නේ තමන්ගේ ජීවිතේ පළවෙනි වතාවට වෙන්නට ඕනේ භක්ති ගීත 18ක් ශ්‍රවණය කරන්න හම්බ වෙනවා. සමාධියට සම්බැඳිලා. මේවා පැරණි අපේ ගීත. ඉතින් මං හිතන්නේ මගේ කොළඹ හතේ දූපැටව් ටික හෙට ගුරුතුමියන් එක්ක අමාරුවෙන් හරි ඉඳගෙන ඔය ගීත ටික රස විඳී කියලා මම බලාපොරොත්තු වෙනවා. ඔන්න ඔයගේ ක්‍රමවේද මම පාසල ඇතුලේ අරගෙන යනවා. එතකොට අපි හිතනවට වඩා ගැහැණු දරුවෙක් සංසුන් කරන්න මේ කාරණා හේතු වෙනවා කියලා මම විශ්වාස කරනවා.